ලස්සනට ඉර පාලා තියෙන දහවලක කොළඹ කොටුව ස්ටේෂන් එකේ උඩරට මැනික ට්‍රේන් එකේ මම ඉඳගෙන ඉන්නවා. ඒක ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, ඔයාලට පේනවනේ. ඉතින් අද අපි යන්නේ නුවර. නුවර යන්න ප්ලෑන් කරන් හිටියා. දැන් ටික දවසක ඉඳන් යන්න බැරි වුණා තිබ්බ වැඩ රාජකාරීත් එක්ක. අපි යමු නුවර. දවස් 3කට තමයි අපි අද යන්නේ. ගිහලා බලමු අපි කොහෙද යන්නේ, කොහෙද නතර වෙන්නේ, මොනවද කරන්නේ කියලා. අපේ ප්‍රධානතම අරමුණ තමයි දළදා මාලිගාවට යන එක. ඉතින් අපේ අම්මයි තාත්තයි චුට්ට අසනීපෙන් ඉන්නේ. යාලා දෙන්නත් එක්ක කොහොමද මේ ගමන යන්නේ, මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා බලමු. දෙකටම වීඩියෝ එකත් එක්ක ඉන්න. මීදුම පිරුණු කඳු ගොඩක් තමයි ඔයාලට ඈතින් පේන්නේ. මේ තියෙන්නේ කඩුගන්නාවේ ස්ටේෂන් එකට පල්ලෙහාන් තියෙන බලන. ඉතින් බලන්නේ තියෙන ලස්සන සුන්දරත්වය. මේක නම් ඇත්තමයි මාරම කූල් වයිබ් එකක් මේ වෙලාවේ තියෙන්නේ. මාරම ලස්සනයි. මේක වචන වලින් මට එක්ස්ප්ලেইন කරන්න හරිම අමාරුයි. අපි ආවා කඩුගන්නාවට. පැය 3ක විතර ගමනකට පස්සේ ඔන්නාම කඩුගන්නාවේ ස්ටේෂන් එකට. මේ වෙලාවේ නම් අර ඈතින් පේන එක්කෙනා විතරයි ඉන්නේ. හරිම ලස්සන සෞම්‍ය කාලවලක් තියෙන්නේ. අම්මා තාත්තත් ඈතින් ඉන්නවා. ඉතින් හරිම නිදහස්. දැන් කියන්න ඔය දෙන්නට දැනෙන්නේ මොනවද? මහන්සිත ට්‍රේන් එකේ ඇවිල්ලා. නෑ රස්මිය තේ එකක් තිබ්බනම් වටිනවා. තාත්තා ටෙස්ට් එකට ගිහලා බොමු. එල්ලේ. මේ ඉන්සුලින් එහෙම ගහන්න බලන්න දඟලන්න ඉතින්. ගහන්න ඕනේ නැතුව බෑ. අර මේවයිම කන්න දීලා. හලෝ. ඉතින් ඊයේ රෑ අපි හිටපු තැන ගැන නම් මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මොකද ආව ගමන්ම කාලා නිදාගත්ත නිසා. පේනවනේ පහවදා උදේ පාන්දරම අපි ආවා දළදා මාලිගාවට. හිතට දැනෙන සතුට නම් කියලා නිව කරන්න බෑ. අම්මයි තාත්තවයි කොහොම හරි දළදා වන්දව ගත්තා. ඒ දෙනාට චුට්ටක් ඇවිදීමේ අපහසුතාව දෙන නිසා මෙතන ඉන්න කට්ටිය ගොඩාක් සපෝට් කරා. ඒ දෙන්නව එක් කරගෙන ගිහින් වදින්න. බඩගිනි වෙලා අපි සෙට් එකම ආවා බාලාජිකට කන්න කියලා. ඉතින් මෙතන වෙජිටේරියන් කෑම තියෙන්නේ. මෙතනදී අපිට තාත්තගේ නංගිලා දෙන්නවත් හම්බුණා. කට්ටියම ආවා බාලාජිකට. Gimana ke? මේ කෑම එකේ රසයි මේ බොන ටී එකේ රසයි නම් කොහෙන් මොනවා කෑවත් අඩුවක් නම් වෙන්නේ නැහැ. හලෝ. මේ තියෙන්නේ අපි නතර වෙන හොටෙල් එකේ රූම් එක. අපි ඇරේන්ජ් කරගත්ත රූම් එක. ඇතරම මාරම කම්ෆර්ටබල්. ලස්සන view එකකුත් තියෙනවා. අතුලේ අපිට ටී ඇරේන්ජ් කරලා තිබ්බා. අපිට ඕනට ඒක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි රූම් එකත් හරිම ලස්සනයි. හරිම ලස්සනට පිළිවෙලට තියෙනවා. මෙතන කබඩ් වගේකුත් තියෙනවා. අපිට අපේ දේවල් තියාගන්න. ෆ්‍රිජ් එකකුත් තියෙනවා. ඊළඟට ලස්සන වොෂ්රූම් එකක් තියෙනවා. අතන වොෂ්රූම් එකත් මාරම පිළිවෙලයි. හොඳට මිරර්ස් තිබ්බා. ඒ කියන්නේ මිරර්ස් වල කියන්නේ දැන් සමහර තැන්වල මිරර්ස් අඳුරුනේ. දැන් මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. මිරර්ස් වලටම ලයිට් සෙට් එකක් තිබ්බා. ඉතින් හොඳයි. හරිම කම්ෆර්ටබල්. ඔයාලත් ආවොත් මෙතනට එන්න. මෙතන නම තමයි පේරාදෙණිය රොයල් රෙස්ට් හවුස්. ඉතින් ලැස්තිලා කොහෙද යන්න දැන්? එන්නකො මෙතනට ඉතින්. හඩයන් මොන බෑ. කොහෙද අපි යන්නේ? කන්න කාලා ඊට පස්සේ කොහෙද යන්නේ? ඊට පස්සේ කාලා අපි යනවා. ඔය shopping කරන්න. ඊට පස්සේ ඊට වන්දින්න. එන යන්න කන්න. කන්න යන්න.
තාඩා මේ තියෙන බුෆේ ඒරියා එක. අපිට කැමති විදිහට මෙතනින් අරගෙන කන්න පුළුවන්. බේබි ස්ටාෆ් එකත් මෙතන හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉට්ස් ඕකේ. අපි කෑම කාලා බලමුකෝ. බුෆේ එක කොච්චර හොඳට තිබ්බත් මම කැමතිනේ මෙන්න මේ වගේ දේවල් වලට. නමුත් අපි ඊළඟ එයා ඉතින් මොන විදිහට තමයි arrange කරගත්තේ. ඒතර හරිම ලස්සනයි ඒරියා එක. ඉතින් ඔයාලත් ඇවිල්ලා enjoy කරන්න. කවුද? පාම්පෙගුණි. ඒ අපි කන්න යන්නේ. මගේ මහත්තයා කෑමක් කන්න කලින් පළවෙනි කඩ කාන්නේ මට. ඒ මං එයාලගේ හිටියොත් විතරයි ඈ. ඔව් හිටියොත් සහ මේ විශේෂයෙන් කියන්නේ ඒක පුරුද්දක් විදියට. ඒක පුරුද්දක් විදියට කරන දෙයක්. වීඩියෝ එකට විතරක් කරන්න ගන්න. මම ගෙදර කොහේ හිටියත් එයා ඇවිල්ලා මට බත් කරක් කවනවා. පැත්ත නිසා ටිකක් අමාරුයි. නමුත් කොහොමද අපි කොහොමද කනවා? මැනේජ් කරගත්තා. එක්ක අපිට පඩිපෙලින් ඉඳන් බස් ගන්නවා මම පඩිපෙලින් නැගිටලා අත දාලා හරි මට කවනවා. හැබැයි මම එහෙම නේ මම ඔය බඩි දුන්නාම මෙයා ගැන බලන්නේ මම කවනවා. කලින් වට්ටලා හරි. මම හැමකට තල රහයක් තියෙනවා. පිළියන්නේ නෑ ගම්. නෑ ගම් නම් 1000කට. 1000 හද. ඒක අම්මයි තාත්තයි බලන්නේ. ඒ මඩ මේ පෙපල් මේ කියලා ගන්න බෑ. සපෝට් කරන උඩ දෙක ගන්න. යාර පොත් බන තමයි වටින්නේ. අවුල් නැති වෙලා ඉන්න එක තමයි ප්‍රශ්නේ. සිද්ධාර්ථ දෙලින් වල ගන්න හොලන. 100ක දෙනවද? ඔය යම් දෙයක් ගන්න. ඕනේ. යන්නේ. නිකන් අපිට හොර වැඩක් කරනවා වගේ. ඔව් අනේ. ඉස්කෝලේ පොඩි උන්ෙක් වගේ. ඔව්. අපි ආව නෑගම් ආවා. මොන? අපි ගම්මන තුනේ ඉඳලා හරියට එපා. එතකොට කාලා හති අපි නෑ එයා ගෑනු එක්කෙනා. ඒ නර්ස් තමයි පිරිමි එක්කෙනා. සත්‍ය බලාගෙන අම්මේ කැමරා හයිද? කියන්නකෝ. දැන් කැමරා හයිද? සීනි වැඩි වෙන්නේ නැහැ බට් ටිකක් කෑවා කියලා. ටිකයි කෑවේ. මම කෑවා. මේ අම්මා සුදු වෙලා නේද? විටමින් D ඉන්ජෙක්ෂන් එක දෙනවනේ. ඒ ඇහෙන්නේ නැහැ මම මේ කියනවා සත්‍යෙට. කියලා බලපෑම් එල්ලට අපි දැන් යන්නේ බාහිරව කාන්ත පන්සලට. මම දැන් ඔයාලව එක් කරගෙන යන්නේ දිව්‍ය ලෝකයට. නුවර තියෙන උස්සම තැනට. බට් මේක view point එක නෙමෙයි මේ බහිරව කන්ද ගාව. බලන්නකෝ වටපිටේ තියෙන ලස්සන මං වැටෙන්න තෝ බේරුණොත් ඇති.
හරිම ලස්සන. අපි ආවික හොඳයි නේද බේබි? එන්නද වෙන්නේ නේද? ලස්සනයි නේද? ලස්සනයිනේ. ලස්සන පික මේ දැනෙන ශබ්දතාවය කූල් එන්වයරන්මන්ට් එක ක්ලයිමේට් එක ඒකත් එකතු වුණාම තමයි ඒක තවත් ලස්සන. විඳින්න පුළුවන්. අනික වෙහි බර කාලගුණේ වැස්සක් යන්න කලින් මොකද පන්සලට යන්න? මං කලින් පාර ආවට මෙතනට ආවේ නැහැ. ඒක වැස්ස නිසා අපි දෙන්න ටක් ගාලා ගියාම ආයේ මල්ලි. අපිට කියන්න තියෙන්නේ තමන් කසාද බැඳලා ෆැමිලි ලයිෆ් එකක් ගත කරත් තමන්ගේ ජීවිතේ නිදහස කොහොම හරි විඳින්න ඕනේ කියලා. නේද බේබි? බැඳලා හිටියා කියලා නිදහස් නැති කරගන්න හොඳ නැහැ. නැද්ද? මොකද නොකිය ඉන්නංගේ? මොකද කරන්න බෑද? මම ඔක්කොම නෝට් කරන්න යනවා. හරිද? හොඳයි මං ගාව ඉන්නකොට බයයි මම එහෙම ගියාට. ඕනේ හරි කෙනෙක් ඇවිල්ලත් නෑ. මොනේ හත්තිකේ. අර කොළඹ වල බරාය පන්සල කියලා එකක් තියෙන්නේ. ඕකට ඉතින් මං ඇඬුවා එකපාර. මට හාට යන්න බය වෙලා ගානන්ස අතින් වලන් කි. හරි ලස්සනයිනේ. ඔඩ ඇත පේනදර කොක්කුරංචුවක් යනවා. අපි ආල්ලා හිටපු මුල්ම කාලේ තමයි ඔයා මට රික්වෙස්ට් එක කරේ. බහිර කන්ද ෆන්සලට එක්කගෙන. ඇයි අපි ප්ලෑන් එකක් උදාන් හිටියේ එන්න? එන්න බැරි වුණානේ. අම්මෝ සුදු. දැනටම නිකන් වයසරකින් වගේ දනිස් දෙකට දෙනවා. මේ ඇල්ටේෂන්ද වල්ටේෂන්ද බලු කේස් එකක් යන්න යනවද මන් දන්නේ නැහැ. මම හරහට යන්නේ බුදු පිළිමේ පිටපාන හොද නැති නිසා. මෙයාට කියන්න තියෙන එක තමයි. මොනවද? ඔව් මේක පුද බිම කනාචාරයේ හැසිරෙන්න එපා. සීලාචාර අනාචාරය නෙමෙයි. සීලාචාරව හැසිරෙන්න මේක පන්සලක්. ඔකේ. ඔන්න ඉතින් ඊයේ දවසේ රෑ වෙලා ආවා. අද දවසත් ලස්සනට ගෙවගත්තා. දැන් අද දවසේ ඩිනර් එක ගන්න තමයි යන්නේ. මම ඒකට රෙඩි වුණේ මේ විදිහට. ඩිනර් එක ගන්න අපේ නංගි අම්මා මල්ලිත් එනවා කිව්වා. බලමු අපේ යාළුවත් හම්බ වෙලා. වෙනස් මොකක් කවුරු ගැනද කිව්වේ? හරි කන්නඩි දිහා බලන්නකො පස්සේ කතාව කියන්නේ. දැන් අපි කොහෙද යන්නේ? කන්න. අනුගාමී කිස් කන්නේ. නිරඩි කියද නැහැ බෝඩ් වැඩි කියලා. කමෙන්ට්ස් දාන්න කට්ටිය ඉන්නවනේ. ඇඳුමට. ඔව්. මම ආදරේ නේද? පොඩ්ඩක්
යමුනේ. හරි හරි. අපි උඩ අම්මා තාත්තා පල්ලෙහා. ඔව්. ඒ කියන්නේ අම්මට ওই තාත්තට හදිස්සියක් වුණත් බය වෙන්න දෙයක් නැහැ. අපි හැමදේම එතන හදලා තියෙන්නේ. ඒක මේ ඔක්කොම. මේ එහෙනම් කවුද? එහෙනම් එයා එන්නේ ඉතින් බොහොම කාලෙකට පස්සේ කට්ටියම එකතු වෙලා මෙහෙම ඩිනර් එකක් ගන්න. මොකද මම ඉන්නේ කැලණිය නිසා මට අම්මා නංගි මල්ලි හම්බෙන්නේ නැත්තරම අමාරුයි. අර හිනාවි පැත්තකින් ඉන්න අයියා තමයි අපේ අම්මට හැම වෙලාවෙම උදව්වට අපේ අම්මට අපේ පවුලට උදව්වට ළඟින්ම ඉන්න එක්කෙනා. hello මේ ඉන්නේ කාව්‍ය රත්නායක මගේ නංගි මේ ඉන්නේ මගේ අක්කා ඒක ඉතින් දන්නවනේ අපි ආවද කොහෙද ආවේ කියන්නේ ආව ඉතින් අක්කව බලන්න කන්න නේද ඔව් කෑවා විශේෂයෙන්ම ආවේ කන්න තමයි ඉතින් හරි නල්ලම කාලේ ඉතින් අක්කව බලන්න තමයි ආවේ ඉතින් vlog එක හරි vlog එක ගැන vlog එක වල මම හිතන්නේ බලන්න ගමනේ ඒක මේ පේන්නේ කිර මොකක් කතාවද ගණන් ගන්න නැහැ මේකට views එකද like එක කොහොම හරි කමන්නේ බලන්න කටේ like එකක් දාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඇති ඒක වැඩක් නැහැ නේ ඔයාලා බලන්න කිනොත් ඔව් ලස්සනයි මේ ලස්සනනේ මාලේ මට හැබැයි ඕනේ ටිකක් අර ලොකු ගල් තියෙන එක එහෙම දැම්මම ලස්සනයිනේ ඔව් ඔගේ තව මේ පල්ලෙහාට එන්න ඕනේ ඒක තමයි ඒකේ ලුක් එක තව කියන්නේ ස්පත් වෙනවා. ඇත්තටම අපි දෙන්න මේ වගේ ට්‍රිප් එකක් එන්න කොච්චර පෙරම්පුරවද නේ? ඔව් අයියෝ. තියෙන වැඩත් එක්ක අපි හිතුවේ අපිට කවදාක ට්‍රිප් එකක් යන්න පුළුවන් වෙයි කියලා. අපි අම්මයි තාත්තයි එක්කගෙන ආවා. වෙන කරන්න දෙයක් නැහැ නේ. ඔව්. ඒ දෙන තනියෙන් දාලා එන්නත් බෑ. අපිට ඇවිල්ලා තනියෙන් එන්ජොයි කරන්නත් බෑ. මෙන්න එකක් ආ. හැමදේම ගලපගෙන කරන්න ගියොත් එහෙම ටිකක් අමාරු වෙනවා වැඩි. අනිවාර්යයෙන්ම. ඉතින් මේ වෙලාවේ රෑ ඩිනර් එකෙන් පස්සේ අපි ආවා අම්මයි කකුලට බෙහෙත් එකක් දාගන්න සුවසෙවනට. මොකද අම්මා අද චුට්ටක් ඇවිද්ද නිසා අම්මයි කකුලේ තියෙන තුවාලේ පොඩ්ඩක් තැරිලා තියෙන්නේ. අම්මට තියෙන්නේ දියවැඩියාව නිසා හැදිච්ච තුවාලයක්. ඒක දැන් සුව වෙමින් පවතිනවා. ඉතින් ඕකයි උනේ. මොකද කිව්වේ? මම දැන් තීවුරන හරි අකමැති. හරි. තාම මොන්න කැමති මොනවද? කුසිකයක් වැඩි එනවන්නේ මට පේනවනේ. ඒ නිසා මම දන්නවා මේකේ ආදීනේ කොහොමද කියලා. ඕකේ. Hai. ඉතින් ඔන්න අපි මෙහෙ ඉන්න අන්තිම දවසේ නේද? අන්තිම දවසේ ඒ කියන්නේ තුන්වෙනි දවසේ 12යි 11:30ට අපි හොටෙල් එකෙන් යනවා. කොළඹ බලා පිටත් වෙනවා. අපි උඩරට මැනිගේ ට්‍රේන් එක බුක් කරලා තියෙන්නේ. හරියටම දවල් 1 වෙනකොට ට්‍රේන් එක එනවා. ඉතින් අපි දැන් කොහෙද යන්නේ? උදේම යන්නේ ගැටඹේ විහාරය වන්දනා කරගන්න. ඉතින් වාගෙත් ඒක ලොකු වෙනයක් කියලා කිව්වනේ. සෑහෙන කාලෙකින් ගියේ නෑ. කොළඹ මැරිගල කොළඹට ගියත් හරි මට එන්න බැරුණා ගැටවට. ඉතින් අද තමයි යන්නේ. ඉතින් එතන ඇත්තටම හිත නිවන පුදුමාකාර නිදහස් නිස්කලංක තැනක්. ඉතින් අපි ගිහිල්ලා බලමු.
ඇත්තටම මස් මාළු කාලා පන්සල් යන්න හොඳ නැති නිසා අපි උදේට කාලා ගියේ නැහැ. දැන් තමයි මේ ආව ගමන් කන්න හදන්නේ අම්මයි තාත්තයි එක්ක. බලමු අපි අද මොනවද කන්නේ කියලා උදේට. අම්මා බොණ්ඩ මොනවා ඈ රස්නියර බොණ්ඩ මොනවා බොමු ටී ගන්න බැරේ යාම ඒවා. ඔන්න ඉතින් දවස් 3 ආදරණීය ගමන ඉවර වෙලා ආදරණීය නුවර දාලා අපි යන්න තමයි හදන්නේ. ඇවිල්ලා ඉන්න නුවර ස්ටේෂන් එකට. බලනේ රේල් පාරට ගහක් කඩවලා තිබ්බා. මේක හදන්න පැයක් විතර ගියා. අපි ඉතින් පැයම හිටියා. ඔන්න ඉතින් දවස් 3ක ලස්සන මතක සටහන් එක්ක අපි ආයෙමත් කැලණියට එන්න පිටත් වුණා. ස්ටේෂන් එකෙන් කැලණි ස්ටේෂන් එකෙන් බහින්න බෑ. කොටුවෙම තමයි බහින්න ඕනේ. මොකද අපි මේ යනකොට ටිකට් බුක් කරගෙන යන්නේ. ඉතින් thank you very much හැමෝටම අපේ වීඩියෝ එක බැලුවට. හොඳ නරක ඔයාලට කැමති දේක් comment section එකේ comment කරලා තියන්න. ඉතින් ආයෙත් ඉක්මනටම ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම නතර වෙනවා. ඉතින් ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් උණුසුම්ව ඉන්න.